මේ තියන්නේ හේනානිගල කලකට ඉහළ නිදන් හොරුන් විසින් විනාශ කරලා සම්පූර්ණයෙන්ම මංකොල්ල කාපු සෑය. මම මේ ගමන් කරන්නේ දැන් සෑමලුවේ බැම්මට ආසන්නයි. ඒ කියන්නේ මේ සලපතල මළුව තමයි මේ පිහිටලා තියෙන්නේ. උඩ කොච්චර විතර වලක් කාරලා තිබ්බද? නිදන් හොරු. ඒ නිදන් හොරු කැණීම් කරපුවා නම් දැන් පේන්නේ නැහැ. ඒක පවුරට පස් දාලා වහලා තියෙන්නේ පුරා විද්‍යාවෙන් නැති. මෙතන අවට අඩි 40ක 50ක පමණ ප්‍රපාතයකින් ඈත රස්සට පේනවා. සලපතල මළුවේ තිබුණු ගල් තවමත් මේ තනකොළ වලට යටින් පේන්න තියෙනවා. මේ මුල් යුගයේ චෛත්‍ය ඡත්‍ර නැංවීම සඳහා භාවිතා කළ යුග ගලක්. මේ ගොඩාක් ලස්සන රවුම් කැඩේට හදපු මෝල්ඩින් ගලක්. වෙනත් මේ අවශේෂ ගොඩනැගිලි තිබුණු ස්ථානයක් ඔබ මේ දකින්නේ. මේ ප්‍රදේශයේ තැන තැන විසිරුණු ගල්කණු රාශියක් දැක ගන්න පුළුවන්. මේ පිහිටලා තියෙන විදිය අනුව බොහෝ සෙයින් මේ ධර්මශාලාවක නටබුන් විය හැකිතාවය හුඟක්ම වැඩි. අනෙක් කාරණය තමයි මේ කණු හුඟක් විශාල නිසා මේ ගොඩක් වෙලාවට උඩ තට්ටුවක් තිබීමේ හැකියාව ගොඩක් වැඩි. මේ හෙලානිගල පංචාවාස ගොඩනැගිලි භූමියේ බුද්ධ මන්දිරය තිබුණු ස්ථානය. ප්‍රතිමා මන්දිරය ඇතුලේ බිම තියලා තියෙනවා යන්ත්‍රගල් කිහිපයකුත් මල්ල ආසන කිහිපයක්. මේ ඒවා. ගොඩාක් පැරණි බුද්ධ මන්දිරවල තිබිච්ච ලක්ෂණයන් මෙහි දකින්න පුළුවන්. ඒ මෙහි ප්‍රවේශ වෙන කෙනෙකුට බුද්ධ මන්දිරයේ පින් වහන්සේලාට පිටුපාන් නැතුව ඇතුළට ඇවිල්ලා එක අරමුණකට හැරිලා යන විදියට තමයි හදලා තින්නේ ඒ සකස් කළ දොරටුව. මම අර මුලින් සඳහන් කරපු දොරටුවේ මේ තියෙන ප්‍රවේශ දොරටුව. මේ
මේ හෙනානිගල පිහිටි සුවිශේෂී කොරවක්ගල බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේක ලංකාවේ උසම කොරවක්ගල කියලා. ඒත් මම කැපිති කොල්ලාව හොරෝපතාන පාරේ ස්ථානයක දැකලා තියෙනවා මීට වඩා විශාල කොරවක්ගල